බුදු චරිතයකි යශෝදරා දේවිය සිළුමිණකි. එදා දීපංකර බුදුන්ගෙන් සුමේධ තාපසයාණන් විමසන ලැබුණා. සුමිත්‍රා සිටුවිය ප්‍රාර්ථනා කළ අතුරින්ම උපදින හැම සංසාරයකම ඇය බෝසතාණන් පිටුපසින් සිටියා පින්වතුනි. දහසක් දුක්ගිනි දරාගෙන යශෝදරා දේවිය ඒ ජීවිත කාලයන් වල විඳිනු මානසික මෙන්ම කායික දුක් පීඩාවන්ගේ ප්‍රමාණය කෙලවරක් දකින්නට බැහැ පින්වතුනි. එදා මේ යශෝදරාවන් ප්‍රාර්ථනා කළාසේම බුද්ධත්වයේ ලබනකා සෑම ආත්ම භවයකම උන්වහන්සේ අතරින්ම රැඳී සිටියා පින්වතුනි. දශරථ ජාතකයේ රාමාසී කාලික මහා ජනක ජාතකයේ මහා ජනක රජුගේ සීතලී දේවිය ලෙස සුරින්ද සුතසෝම ජාතකයේ සුතසෝම රජුගේ චණ්ඩාලී ලෙස සිරි ජාතකයේ ස්වර්ණාකර දේවිය ලෙස ආදිත්‍ය ජාතකයේ සමුද්‍ර විද්‍යාලයක දිනවි සංසාර